ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ සිංහල රචනාවක්. පොත් කියවීමේ වැදගත්කම. ඉතින් මේ වීඩියෝ එක විශේෂයෙන් සියලුම සිසුන් සඳහා වැදගත් වෙනවා. මේක විශේෂයෙන්ම වැදගත් වෙන්නේ 10 වසර සහ 11 වසර සිසුන් සඳහා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම ඔයා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අපේ YouTube channel එක දැම්ම subscribe කරලා මේ වීඩියෝ එක බලන්න එකතු වෙන්න. පොත මිනිසාගේ හොඳම මිතුරාය යන කියමන අප සැමට හුරු පුරුදිය. පොත් කියවීම මිනිසාගේ දැනුම වර්ධනය කරන අතරම යහපත් ගතිගුණද වර්ධනය කරයි. එබැවින් කුඩා කල සිටම පොත් කියවීමේ පුරුද්ද ඇති කර ගැනීම ඉතා වැදගත් වේ. පොත් මගින් විවිධ විෂයන් පිළිබඳ දැනුම ලබා ගත හැකිය. ඉතිහාසය, විද්‍යාව, සාහිත්‍ය, කලාව, සෞඛ්‍ය සහ තාක්ෂණය වැනි බොහෝ ශේෂ්ත්‍ර පිළිබඳ අවබෝධයක් පොත් කියවීමෙන් ලැබේ. එමෙන්ම නව වචන ඉගෙනීමටත් භාෂා කුසලතා දියුණු කර ගැනීමටත් පොත් ඉතා උපකාරී වේ. රචනා ලියීමේ හැකියාව, අදහස් පැහැදිලිව ප්‍රකාශ කිරීමේ හැකියාව සහ නිර්මාණශීලී සිතුවිලි වර්ධනය කිරීමටද පොත් කියවීම බලපායි. විභාග සඳහා සූදානම් වන සිසුන්ට පොත් කියවීම විශේෂයෙන්ම වැදගත් වේ. පාඩම් පොත් පමණක් නොව අමතර පොත් කියවීමෙන් විෂය කරුණු වඩා හොඳින් තේරුම් ගත හැකිය. එමගින් මතක ශක්තිය වැඩි වන අතර ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු සැපයීමේ හැකියාවද වර්ධනය වේ. එසේම පොත් කියවීමෙන් විවේචනාත්මක ලෙස සිතීමේ හැකියාවද වර්ධනය වේ. වර්තමානයේ බොහෝ දෙනා ජංගම දුරකථන හා සමාජ මාධ්‍ය භාවිතයට වැඩි කාලයක් වැය කරති. එම නිසා පොත් කියවීමේ පුරුද්ද ක්‍රමයෙන් අඩු වෙමින් පවතී. කෙසේ වෙතත් දිනකට අවම වශයෙන් විනාඩි 30ක් හෝ පොතක් කියවීමට කාලය වෙන් කළහොත් ඒ ජීවිතයට විශාල ආයෝජනයක් වනු ඇත. පොත් කියවීම මනසට සංසුන් බවක් ලබා දෙන අතර අවධානය යොමු කිරීමේ හැකියාවද වැඩි කරයි. ඉතින් මෙවැනි තවත් අධ්‍යාපනික වීඩියෝ නරඹන්න අපේ YouTube channel එක දැම්ම subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න.